එකම එක දේශනාවකින් මුළු ලෝක දර්ශනයක්ම උඩු යටිකුරු කරන්න පුරවන්ද? ඇත්තටම පුළුවන්. අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ ඉතිහාසය වෙනස් කරපු බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව. ඒ කියන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය ගැන. අපි බලමු මේ ගැඹුරු අදහස් පිටුපස තියෙන කතාව මොකක්ද කියලා. මේ බලන්න හටගන්න හැමදේම නැති වෙලා යනවා. බැලු බැල්මට හරිම සරලයි වගේ නේද? ඒත් මේ වචන ටික තමයි මුළු දේශනාවෙම හරය කැටි කරලා තියෙන්නේ. මේකේ තියෙන ගැඹුරු අර්ථය මොකක්ද කියලා අපි මේ විග්‍රහය අවසන් වෙනකොට පැහැදිලිවම තේරුම් ගනිමු. හොඳයි. මේ කතාව පටන් ගන්නෙ කොතනින්ද? බුද්ධත්වයට පත් වුණාට පස්සේ සිද්ධාර්ථ තවුසානන් Taman ආબોධ කරගත්ත දේ බෙදා ගන්න මුලින්ම තෝරගන්නේ කාවද තරනවද? ඉස්සර Tamanව අතරමං කරලා ගිය ඒ පස්වග තවුසන්වම තමයි. ඉතින් උන්වහන්සේ ඔවුන්ව හොයාගෙන ඉසිපතනයට යනවා. අන්න ඒ හමුවීම තමයි හැම දෙයකම ආරම්භය වුනේ. මේ දේශනාවට කියන නම තමයි ධම්මචක්කප්පවත්තන. ඒකේ සරල තේරුම ධර්ම චක්‍රය. එහෙමත් නැත්නම් සත්‍යයේ රෝධය පෙරලගෙන යාම. මෙතන රෝධය කියන රූපකය හරිම වැදගත්. මොකද ඒකෙන් කියවෙන්නේ මේ ඉගැන්වීම එකතැන හිරවුණු ගලක් වගේ දෙයක් නෙවෙයි, නිරන්තරයෙන් ඉදිරියට යල ගම්‍යතාවයක් තියෙන දෙයක් කියන එකයි. ඉතින් බුදුන් වහන්සේ Tamanගේ විසඳුම ඉදිරිපත් කරන්න කලින් මුලින්ම හරිම වැදගත් දෙයක් කරනවා. ඒ තමයි ඒ කාලේ මිනිස්සු අනුගමනය කරමින් හිටපෝ ඒත් සම්පූර්ණයෙන්ම වැරදි අන්තගාමී මාර්ග දෙකක් පැහැදිලිවම ප්‍රතික්ෂේප කරන එක. මේ අන්ත දෙක තමයි එකක් තමයි කාමසුකල්ලිකා නියෝගය. ඒ කියන්නේ සීමාවක් නැතුව කාමසැප පස්සේ දුවන එක. බුදුන් වහන්සේ කිව්වා ඒක තෘෂ්ණාව වැඩි කරන කිසිම හරයක් නැති පහත් දෙයක් කියලා. අනිත් අන්තය තමයි අත්තකිලමතා නියෝගය. ඒ කියන්නේ ශරීරයට දරා ගන්න බැරි තරම් දුක් දෙන එක. ඒකෙනුත් වැඩක් නැහැ. මොකද මනසයි ශරීරයයි දෙකම දුර්වල වුණාම සත්‍යය දකින්න බැරි වෙනවා. එහෙනම් මේ අන්ත දෙකටම අහු වෙන්නේ නැතුව මොකද්ද විසඳුම? මෙන්න බුදුන් වහන්සේ ඉදිරිපත් කරපු විප්ලවීය විකල්පය මජ්ක්‍ධිමා පටිපදා. හෙවත් මධ්‍යම ප්‍රතිපදාව. ඒ කියන්නේ අර අන්ත දෙකෙන්ම මිදුණු සමබර මාර්ගයක්. හරි. අන්ත දෙක ප්‍රතික්ෂේප කළා. දැන් මොකක්ද මේ මධ්‍යම ප්‍රතිපදාව? බුදුන් වහන්සේක පැහැදිලි කරන්නේ හරියට දක්ෂ වෛද්‍යවරයෙක් වගේ. හිතන්න වෛද්‍යවරයෙක් මුලින්ම ලෙඩේ අඳුර ගන්නවා, ඊට පස්සේ ලෙඩේට හේතුව හොයනවා, ඊළඟට ලෙඩේ සුව කරන්න පුළුවන් කියලා තහවුරු කරනවා, අන්තිමට ඒකට බෙහෙත් නියම කරනවා. අන්න ඒ විදිහට තමයි චතුරාර්ය සත්‍ය ඉදිරිපත් වෙන්නේ. පළවෙනි සත්‍ය තමයි දුක්ඛ. ඒ කියන්නේ ලෙඩේ අඳුර ගැනීම. මේක නිකම්ම වේදනාව විතරක් නෙවෙයි. මේකෙන් කියවෙන්නේ ජීවිතයේ තියෙන සහජ අතෘප්තිකර ස්වභාවය, නොසන්සුන්කම, ඉපදීම, ලෙඩවීම, වයසට යන එක වගේ පැහැදිලි දේවල් ඉඳලා අපි ආස කරන දේවල් වෙනස් වෙනකොට දැනෙන සියුම් පීඩනය දක්වාම මේකට අයිති. හොඳයි. දැන් ලෙඩේ අඳුරගත්තා. දෙවනි සතියෙන්, ඒ කියන්නේ සමුදයෙන් ලෙඩේට හේතුව හොයනවා. මොකද හේතුව? තණ්හාව. ඒ කියන්නේ දේවල් තියෙන විදියට වඩා වෙනස් වෙන්න ඕන, මට තව ඕන, මේ දේ නැති වෙන්න එපා කියන නොනවතින ආශාව. අන්න ඒක තමයි දුකට මූලිකම හේතුව. තුන්වෙනි සත්‍ය නිරෝධ තමයි හොඳම ආරංචිය ගේන්නේ. ඒ තමයි මේ ලෙඩේට සුවයක් තියෙනවා කියන එක. දුක කියන්නේ ස්ථිර දෙයක් නෙවෙයි. අර හේතුව වුණු තණ්හාව සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මොත් නිබ්බාන කියන පරම ශාන්තියට කියන්නේ සම්පූර්ණ සුවයට පත්වෙන්න පුරුවන්. හරි. දැන් ලෙඩේ දන්නවා, හේතුව දන්නවා, සුව කරන්න පුරුවන් කියලා දන්නවා. දැන් ඕනේ වෙන්නේ මොකද්ද? බෙහෙත් වට්ටෝරුව. අන්න ඒක තමයි හතරවෙනි සත්‍ය. මග්ග කියන්නේ. ඒ කියන්නේ මේ සුවය ලබා ගන්න අනුගමනය කරන්න ඕන ප්‍රායෝගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් අපි දැන් බලමු මොකක්ද මේ කියන ප්‍රායෝගික බෙහෙත් වට්ටෝරුව එහෙමත් නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. මේ මාර්ගයේ අංග 8ක් තියෙනවා. ඒත් ඒක එකපාරටම බලනකොට ටිකක් සංකීර්ණයි වගේ පේන්න පුළුවන්. ඒ නිසා ඒක ප්‍රධාන කොටස් 3කට කඩලා තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි ප්‍රඥාව, ඒ කියන්නේ නිවැරදි අවබෝධය, ශීලය, ඒ කියන්නේ හික්මුණු හැසිරීම සහ සමාධිය, ඒ කියන්නේ මනස දියුණු කිරීම. මෙන්න තියෙනවා මේ අංග 8. නිවැරදි දැක්ම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාව, නිවැරදි දිවි පැවැත්ම, නිවැරදි වෑයම, නිවැරදි සිහිය සහ නිවැරදි සමාධිය. මේක ඇත්තටම ජීවිතයේ හැම පැත්තක්ම ආවරණය කරන සම්පූර්ණ පුහුණු වැඩසටහනක් වගේ. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේක ඉනිමකක් වගේ එකින් එක නැගලා යන එකක් නෙවෙයි. හිතන්න රෝදයක ගරාදිය වගේ. එක ගරාදියක් ශක්තිමත් වෙනකොට මුළු රෝදයම ශක්තිමත් වෙනවා.
ඒ වගේ තමයි මේ අංග 8ම එකිනෙකට උදව් කරගනිමින් එකටම තමයි වර්ධනය වෙන්නේ. හරි. බුදුන් වහන්සේ මේ සත්‍ය 4 කිව්වා. ඒත් කවුරු හරි අහන්න පුළුවන් ඔබ වහන්සේට මේක සම්පූර්ණයෙන්ම විශ්වාසද කොහොමද ඔප්පු කරන්න කියලා. ඇත්තටම උන්වහන්සේ ඒකටත් පිළිතුරක් දෙනවා. උන්වහන්සේ මේ සත්‍යයන් Taman සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත් බව ඔප්පු කරනවා. මේක ටිකක් ගැඹුරුයි. ඒත් හරිම වැදගත්. උන්වහන්සේ හැම සත්‍යයක් ගැනම ස්තර 3ක අවබෝධයක් ගැන කතා කරනවා. උදාහරණයක් විදිහට දුක ගැන ගත්තොත් පළමුව මෙය දුකයි කියලා හඳුනා ගන්නවා. ඒකට කියනවා සත්‍ය ඥානය. දෙවනුව මේ දුක අවබෝධ කළ යුතුයි කියලා කළ යුතු දේ දැනගන්නවා. ඒක කිච්ඡ ඥානය. අවසාන වශයෙන් ඒ දුක සම්පූර්ණයෙන්ම අවබෝධ කර අවසන් කියලා තහවුරු කරනවා. ඒක තමයි කත ඥානය. මේ විදියට හැම සත්‍යයක් ගැනම දැනුමෙන් ක්‍රියාවෙන් සහ ප්‍රතිඵලයෙන්ම සම්පූර්ණ අවබෝධයක් ලබනවා. මේ තුන්වෙනි පියවර කතනාණය තමයි හැමදේම තීරණය කරන්නේ. ඒක තමයි බුද්ධත්වයේ নিরপেক্ষ සහතිකය. ඒ කියන්නේ වැඩේ ඉවරයි. ලෙඩේ සුව කරලා ඉවරයි. කලයුතු සියල්ල කර අවසන් කියන සම්පූර්ණත්වයට පත්වීම. දැන් මතකද අපි මුලින්ම කතා කරපු ඒ වාක්‍ය? මෙන්න දැන් තමයි ඒකේ නියම අර්ථය එළියට එන්නේ. මේ මුළු ධර්මයේම අහගෙන හිටපු පස්වග තවුසන්ගෙන් කොණ්ඩඤ්ඤ තවුසාට මේ ගැඹුරු සත්‍යය එකපාරටම අවබෝධ වෙනවා. මේ තමයි ඊතුමාගේ ආහා මොහොත. කොණ්ඩඤ්ඤ තවුස්සා ඒ සත්‍ය අවබෝධ කරගත්තේ මොහොතේම තවත් ඓතිහාසික දෙයක් සිද්ධ වුණා. ඒ තමයි සංඝ රත්නයේ උපත. ඒ කියන්නේ බුද්ධ සහ ධම්ම කියන දෙකට දැන් සංඝ කියන තුන්වෙනි පුරුගත් එකතු වෙලා ලෝකේ ත්‍රිවිධ රත්නය සම්පූර්ණ වුණා. ඒ නිසා මේක නිකම දේශනාවක් නෙවෙයි සම්ප්‍රදායකම ආරම්භය. ඉතින් මේ හැමදේම අහලා ඉවර වුණාම අපි අපෙන්ම අහගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. හටගන්න සෑම දෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්ත නම් අපි හැමදාම මුහුණ දෙන මේ ප්‍රශ්න, මේ දුක් කරදර, මේ අරගල ඒවත් ඒ විශ්ව නීතියටම යටත් නැද්ද? ඒ ගැන මොහොතක් සිතා බලන්න.